ආයුබෝවන් මගේ මිත්‍රයා. ඔයා දන්නවද ඇල්බර්ට් අයින්ස්ටයින් කියන දාර්ශනිකයා මිනිස්සයා විද්‍යාඥයා දවසක් කතාවක් කියලා තියෙනවා. ජීවත් වෙනවා කියන්නේ හරියට බයිසිකල් එකක් පදිනවා වගේ කියලා. ඇයි එහෙම කියන්නේ? බයිසිකල් එකක් නැවැත්තුවොත් වැටෙනවා. මේක කෙලින් තියාගන්න ඕනේ නම් අපි කරන්න අවශ්‍යම දේ තමයි දිගටම පැදගෙන යන එක. ඔයාගේ ජීවිතෙත් ඔයා නැවැත්තුවොත් වැටෙන්න පුළුවන්. ඒ නිසා ඔයා කරන්න ඕන හොඳම දේ තමයි දිගටම පැදගෙන යන එක. ඔයාට ගල් බොරළු පාරවල් හම්බෙන්න පුළුවන්, මඩ සහිත පාරවල් හම්බෙන්න පුළුවන්. මොන පාරක් හම්බුණත් ඔයා කරන්න ඕන හොඳම දේ පැදගෙන යන එක ජීවිතේ. ජීවිතය කියන සයිකල් එක බැලන්ස් කරගෙන පැදගෙන යන ඔයා තමයි දක්ෂයා. ඒ නිසා දක්ෂ වෙන්න මේ ජීවිතය කියන බයිසිකලේ හරියට සමබරව පැදගෙන යන්න. ඔයා මේ පදින එක නැවැත්තුවොත් ඔයා වැටෙන්න පුළුවන්. වැටුනොත් තමයි මිනිස්සු ඔයාට hina වෙන්න බලාගෙන ඉන්නේ. ඒ නිසා වටේ මිනිස්සු මොන දේ කිව්වත් කොච්චර hina වුණත් ඔයා ඔයාගේ බයිසිකල් එක ලස්සනට පැදගෙන යන්න ඕනේ. ඔයා ලස්සනට ජීවත් වෙන්න ඕනේ. ඒ නිසා ඔයාව වටන්න දෙන්න එපා කාටවත්. ඔයා ඔයාගේ සයිකල් එක හරි ලස්සනට පදින්න. මැරෙනකම්ම කවුරු හරි කෙනෙක් දවසක කතා කරයි ඒ මිනිස්සයා හරි ලස්සනට ජීවත් වෙච්ච කෙනෙක්නේ කියලා. ඒ නිසාම ඔයා ලස්සනට ජීවත් වෙන්න. තෙරුවන් සරණයි. අපි ආයෙත් දවසක මුණ ගැහමු. ලස්සන තැනක ඉඳලා ලස්සන මාතෘකාවක් අරගෙන.